අයිබෝන් අද මම කලින් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්නේ නැති. ඒකේ තියෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා පට්ට සරලව කියලා. ත්‍රිකෝණ සංඛ්‍යා පට්ට සරලව. අනේ වීඩියෝ එක බැලුවා නම් ඒ වීඩියෝ එකේ ඊටු ටික තමයි අද මම කරන්නේ. ඒ වීඩියෝ එකේ මම කිව්වා යම් කිසි සංඛ්‍යාවක් දුන්නාම ඒ සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා හොයාගන්න විදිහ මම ඊළඟ වීඩියෝ එකේ කියලා දෙනවා කියලා. හරිනේ? කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් ඒ වීඩියෝ එක ඉගෙන ගන්න අනිත් අයටත් බලා ගන්න පුළුවන් ආකාරයට පුළුවන් තරම් ෂෙයා කරන්න Facebook එකේ. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොනවා හරි මේ අලුත් දෙයක් මොනවා හරි ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝගේ යුතුයකමක් විදියට කෙලෙහි ගුණ සැලකීමක් විදියට මේ වීඩියෝ එක subscribe කරන්න. මේ channel එක මගේ channel එක subscribe කරන්න. මොනවා හරි දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නම් මේ මොකද ඇඟෙන් ඇටියක් යන්නේ නැහැ නේ මේ මනුස්ස ගමන්ට මොනවා හරි ඉගෙන ගත්තා නම් ඒකට subscribe කරන එක ඇඟිල්ල නිකන් තියන්න විතරනේ තියෙන්නේ. හරිද? ඉතින් අනිත් එක තමයි ඔයගොල්ලොන්ට ඒක ප්‍රයෝජනයක් වුණත් නැතත් කාට හරි ඉගෙන ගන්න කෙනෙකුට වැදගත් වෙයිනේ. ඒකත් උදව්වක්නේ. ඒ නිසා මේ වීඩියෝ එක හොඳයි නම් පුළුවන් තරම් ෂෙයා කරන්න, subscribe කරන්න, comment කරන්න ඔයගොල්ලන්ගේ අදහස්. හොඳයි. අද මම මේ සාකච්ඡා කරන්නේ මේ පාඩමෙන් යම් කිසි සංඛ්‍යාවක් දුන්නාම ඒ සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියන හොයාගන්න විදිහ. උදාහරණයක් අපි බලමු. හරිනේ? උදාහරණයක් අපි බලමු. දැන් මේමනේ. දැන් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගන්න ලේසිම විදිහ තමයි පළවෙනි සංඛ්‍යාව ගුණ කරා 2න් බෙදුවා 2න්. අවශ්‍ය ත්‍රිකෝණ සංඛ්‍යාව ඊළඟට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරලා 2න් බෙදනවා. හරිද? එතකොට මේ දෙකට 2 ඒවා එකයි, මෙතන දෙකට 2 ඒවා එකයි. උත්තරේ එනවා එක විදියට. මේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන විදිය. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේදී බලන්න 2 ගුණ කරා 2ට වඩා එකක් වැඩි එකෙන් බෙදුවා 2න්. එතකොට මෙතන එනවා 2ට 2 කැපුණාම 3යි කියලා. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයද්දී 3 ගුණ කරා 3ට වඩා එකක් වැඩි එකෙන් 4න් බෙදුවා 2න්. උත්තරේ එනවා මෙතන 2ට 2 ඒවා එකයි, මෙතනට 4ට 2 ඒවා 2යි, 3 අරක් 2 6යි. හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව සඳහා 4 ගුණ කරා 5න් බෙදුවා 2න්. මෙතන 2ට 2 ඒවා එකයි, 4ට 2 ඒවා 2යි, 5 අරක් 2 10යි. හරිද? ওই විදිහට තමයි ත්‍රිකෝණ සංඛ්‍යා ඕනෑම ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන ලේසිම විදිහ මම පසුගිය කලින් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ඉගැන්නුවේ. ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන ලේසිම විදිය. මෙන්න මේකෙදි බලන්න විශේෂ දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට. දැන් මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හෙව්වේ 1 ගුණ කරලා 2න් බෙදනවා 2න්. දැන් බලන්න මෙතන තියෙන්නේ 1 ඊළඟට 2. 2 කියන්නේ එකට වඩා එකක් වැඩි එක. ඒ කියන්නේ අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් තමයි මෙතන තියෙන්නේ. අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක්. හරිද? ඊළඟට දැන් මෙන්න මේක බලන්න. මෙතන 2 ගුණ කිරීම 3 බෙදීම 2. මෙතන තියෙන්නේ 2ට වඩා එකක් වැඩි 3. මෙතන තියෙන්නේ එක ළඟ සංඛ්‍යා දෙකක්. අනුයාත ධන පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් බෙදනවා 2කින්. මෙතන 3 ගුණ කිරීම 4. බෙදීම 2. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව සඳහා 3 ගුණ කරා ඊට වඩා එකක් වැඩි එකෙන් ඒ කියන්නේ අනුයාත සංඛ්‍යා දෙකක ගුණිතය 2කින් බෙදුවා. මෙතන ගත්තත් එහෙමයි. 4 ගුණ කරා 5න්.
බෙදුවා දෙකෙන් 4 5 කියන්නේ අනුඝාත සංඛ්‍යා දෙකක්. අනුඝාත සංඛ්‍යා දෙකක ගුණිතය තමයි මේ දෙකෙන් බෙදලා තියෙන්නේ. දැන් මෙන්න මේක අපි බලමු. අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්තා මෙන්න මේ 1 කියලා කියන්නේ මෙන්න මේ 1 කියලා කියන්නේ මෙන්න මේක. අපිට මෙන්න මේ 1 කියන එක තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන 1 කියලා කියන්නේ n වන ත්‍රිකෝණ සංඛ්‍යාව. n වන ත්‍රිකෝණ සංඛ්‍යාව. n වන ත්‍රිකෝණ සංඛ්‍යාව. n වන ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ මොකද්ද? කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියන එක තමයි පළවෙනි ඉලක්කමෙන් අදහස් වෙන්නේ. හරිද? ඒක එකක්. හරිද? තව අදහසක් තමයි මේ 1 කියන එකේ අනිත් තේරුම තමයි මෙතන තියෙනවා පද ගණන. පද ගණන 1යි. එකේ ඉඳලා එකට පද 1යි. ඊළඟට මෙතන 1 කියලා කියන්නේ මේ එකට සමාන බෝල ගණනක් අරගෙන ත්‍රිකෝණයක ආකාරයට සකස් කරොත් ඒකේ තියෙන පේලි ගණනත් 1යි. ඊළඟට මේ 1 කියලා කියන්නේ යටම පේලියේ ඇති බෝල ගණන. ඒකත් 1යි. හරිද? මෙතන තේරුම් ගන්න ඕන මෙන්න මේක මේ 1 කියලා කියන්නේ n වන සංඛ්‍යාව. ඒ වගේම පද ගණන, එකතු වෙන පද ගණන. අනිත් එක තමයි පේලි ගණන, යටම පේලියේ ඇති බෝල ගණන. මොකද්ද මේ? එතකොට මේක තමයි මෙන්න මේකෙන් අදහස් කරන්නේ අග මුල පදයේ සහ අග පදයේ එකතුව. හරිද? ඊළඟට මෙතන දෙකෙන් අදහස් කරන්නේ මේ ත්‍රිකෝණ සංඛ්‍යාව දෙගුණයක් කරලා ඍජු කෝණාශ්‍රයක් හැදුවොත් ඒ ඍජු කෝණාශ්‍රයේ තියෙන තීර ගණන. අපි මේ ඍජු කෝණාශ්‍රයේ තීර ගණන. ඍජු කෝණාශ්‍රයේ තීර ගණන. හරි? ඍජු කෝණාශ්‍රයේ තීර ගණන. දැන් මේක ගමුකෝ. එතකොට මේ දෙක ඇයි දෙකෙන් බෙදන්න කියන හේතුව මම කලින් වීඩියෝ එකේ උගන්වලා ඇති. හරිද? ඊළඟට මේ දෙක. දැන් මෙතන ගත්තොත් මේ දෙක කියන්නේ මොකද්ද? මේ දෙක කියන්නේ මේ ටිකම තමයි. මේ දෙක කියලා කියන්නේ මොකද්ද? n වන සංඛ්‍යාව. දැන් පේලි ගණන n වන සංඛ්‍යාව 2යිනේ. n කියන්නේ 2යි. එහෙනම් දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. පේලි ගණනත් 2යි. ඊට පස්සේ පද ගණනත් 2යි. ඊට පස්සේ යටම පේලියේ ඇති බෝල ගණන 2යි. දැන් මෙතන මේ තුනෙන් කියන්නේ මොකද්ද? මෙතන තුනෙන් කියන්නේ මුල පදේ සහ අග පදේ එකතුව. මුල පදේ සහ අග පදේ එකතුව 3යිනේ. පද 2යිනේ තියෙන්නේ. එහෙනම් 1 ධන 2. ඒක එකතුව. ඊට පස්සේ මේ තුනේ අනිත් අර්ථය තමයි ඍජු කෝණාශ්‍රයක් හැදුවොත් මේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය 3. මේ දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය 3 දෙගුණයක් කරලා ඍජු කෝණාශ්‍රයක් හැදුවොත් ඒකේ ඍජු කෝණාශ්‍රයේ තීර ගණන. හරිද? මේවා තමයි තේරුම් ගන්න අවශ්‍ය. මේවා තේරෙනවා නම් තේරුම් ගත්තොත් මෙන්න මේ අවබෝධය වැදගත් වෙනවා ත්‍රිකෝණ සංඛ්‍යාවලදී. දැන් මෙතනදිත් එහෙමයි. මෙතන කියන්නේ 3න් කියන්නේ n වන සංඛ්‍යාව. ඒ කියන්නේ 3 වන ත්‍රිකෝණ සංඛ්‍යාව. පේලි ගණන. හරිද? පද ගණන. යටම පේලියේ ඇති බෝල ගණන. මෙතන 4න් කියන්නේ 1 ධන 2 ධන 3නේ. මෙතන පද 3ක එකතුවනේ මෙතන හොයන්නේ. ඒ කියන්නේ මෙන්න මේ
මුල පදේ සහ අග පදේ එකතුව තමයි 4 කියන්නේ. හරිද? මේ මුල පදේ සහ අග පදේ එකතුව 4. ඊළඟට අනිත් අර්ථය තමයි ඍජු කෝණාශ්‍රයක් හැදුවොත් 6 වෙනි මේ ඒ කියන්නේ මේ 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය 6 දෙගුණයක් කළා ඍජු කෝණාශ්‍රයක් හැදුවොත් ඒ ඍජු කෝණාශ්‍රයේ තීර ගණනත් 4යි. හරිද? මේ හැම එකෙම එහෙමයි. ඊළඟට අපි බලමු මේකේ තියෙන තව ඊළඟ වැදගත් දේ. හරිද? ඊළඟ වැදගත් දේ තමයි මෙන්න මේක. දැන් අපි බලමු 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව T3 හොයන්නේ කොහොමද? 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 3 ගුණ කරනවා 4න් හරිද? බෙදනවා 2කින්. කීයද? මේ දෙකට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 3 වරක් 2 6යි. හරිද? ඕකනේ. එතකොට දැන් මෙන්න මේකේ දැන් මෙන්න මේක මේක මේ සමීකරණයක් කියලා හිතමුකෝ. හරිද? මෙන්න මේ සමීකරණයේ 3 ගුණ කිරීම 4 බෙදීම 2 සමානයි 6 කියන එකේ මේ පැත්තේ මම 3 ගුණ කිරීම 4 තියෙද්දී මෙන්න මේ 2 මේ පැත්තට ගෙනියනවා. එතකොට 6 ගුණ කිරීම 2 වෙනවා. හරිද? 6 කියන්නේ 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගයනේ. 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය තමයි 6 කියන්නේ. එතකොට 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ අනුයාත පද දෙක ගුණ කරලා 2කින් බෙදුවාම තමයි 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හැදෙන්නේ. හරිද? එතකොට මේ දෙක මේ පැත්තට ගෙනිච්චාම මොකද වෙන්නේ? 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ අදාළ ත්‍රිකෝණ සංඛ්‍යාව දෙගුණයක් වෙනවා. ඒක නිසා අපිට මෙන්න මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? අනුයාත පද දෙකේ ගුණිතය අනුයාත පද දෙකේ ගුණිතය නෙමෙයි තියෙන්නේ. 3 අරක් 4 කියන්නේ අනුයාත පද දෙකක ගුණිතය. සමානයි මෙතනින් මොකද්ද කියන්නේ? සමානයි මෙතනින් කියන්නේ මොකද්ද? ත්‍රිකෝණ සංඛ්‍යාවේ දෙගුණය. මේ ත්‍රිකෝණ සංඛ්‍යාව මොකද්ද? 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 6යිනේ. ත්‍රිකෝණ සංඛ්‍යාවේ දෙගුණය කියලා මෙතෙන්ට ලියන්න පුළුවන්. ත්‍රිකෝණ සංඛ්‍යාවේ දෙගුණය. පැහැදිලිනේ? එතකොට මේක තේරුම් ගන්න පුළුවන් මෙන්න මේක. මෙන්න මේ අවබෝධය වැදගත්. 3 ගුණ කිරීම 4 කියන්නේ අනුයාත පද දෙකක ගුණිතයක්. එතකොට මේ 6 කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවනේ. 6 කියන්නේ මේ ත්‍රිකෝණ සංඛ්‍යාව. මොන ත්‍රිකෝණ සංඛ්‍යාවද? 3 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒ ත්‍රිකෝණ සංඛ්‍යාව දැන් මේ දෙක මේ පැත්තට ගෙනිච්ච කියන්නේ මේ ත්‍රිකෝණ සංඛ්‍යාව දෙගුණයක් වෙනවා. හරිද? එතකොට අපිට ලියන්න පුළුවන් මේක හරිද? මේක ලියන්න පුළුවන් හරිද? මේක ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 4 සමානයි 6 වරක් 2 12යි. හරිද? 3 ගුණ කිරීම 4 සමානයි 3 අරක් 4 12යි. හරිනේ? මෙතන 6 වරක් 2ක් 12යි. මෙතන 3 අරක් 4ක් 12යි. දැන් අපි බලමු මෙතනින් තේරුම් ගන්න ඕන මේකයි. ඕනෑම ත්‍රිකෝණ සංඛ්‍යාවක් යම්කිසි ත්‍රිකෝණ සංඛ්‍යාවක් දෙගුණ කරොත් ඕනෑම ත්‍රිකෝණ සංඛ්‍යාවක් දෙගුණ කරොත් ඒ දෙගුණයේ සාධක දෙකක් එනවා අනුයාත පද දෙකක ගුණිතයක් එනවා. අනුයාත පද දෙකක ගුණිතයක් එන සාධක දෙකක් එනවා. හරිද? දැන් බලන්න මේ 6 කියන ත්‍රිකෝණ සංඛ්‍යාව දෙගුණයක් කරාම 12නේ ආවේ. එතකොට 12 ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ 3 සහ 4 කියන අනුයාත පද දෙකේ ගුණිතයෙන් තමයි 12 ලැබෙන්නේ. එහෙනම් ඕනම ත්‍රිකෝණ සංඛ්‍යාවක් දෙගුණ කරාට පස්සේ
ඒක ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙන්න නම් අනිවාර්යෙන් අනුයාත පද දෙකක ගුණිතයක් වෙන්න ඕන. පැහැදිලිද? දැන් අපි බලමු මේක දැන් මේ 12 කියන සංඛ්‍යාවනේ. අපි බලමු මේ 12 කියන සංඛ්‍යාවේ ප්‍රථමක සාධක අරගෙන 12 බෙදනවා දෙකෙන් 6යි. ආයි 6 දෙකෙන් බෙදනවා 3යි. ආයි 3 බෙදනවා 3න් 1යි. දැන් බලන්න මේ ටිකේ ගුණිතය අරගෙන 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. හරිද? දැන් මෙතනින් එනවද කියලා බලමුකෝ. දැන් අනුයාත පද දෙකක් එනව නේද? දෙවරක් දෙක 4යි. 4 ගුණ කිරීම 3 කියන්නේ 3 ගුණ කිරීම 4 නේ. හරිනේ? මේ පද දෙක අනුයාතයි. හරිද? එතකොට ඕනෑම ත්‍රිකෝණ සංඛ්‍යාවක් දෙගුණ කරාම අනුයාත පද දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නම් දීපු සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙනවා. අපි බලමු තව උදාහරණයක් අරගෙන. හරි. අපි බලමු T10 කියන්නේ 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හොයන්නේ කොහොමද? 10 ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි එකෙන් ගුණ කරලා බෙදනවා දෙකෙන්. උත්තරේ එන්නේ කීයද? උත්තරේ එන්නේ මේ දෙකට දෙකේවා 1යි 10ට දෙකේවා 5යි 5ඒවා 11ක් 55යි. හරිනේ? 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය 55යි. දැන් අපි මේක ආවේ මෙහෙමනේ 55 ආවේ 10 11න් ගුණ කරලා දෙකට බෙදලා තමයි 55 කියන එක ආවේ. මේකේ මේ දෙක මේ පැත්තට ගෙනිච්චොත් මොකද වෙන්නේ? 10 ගුණ කිරීම 11 සමානයි. මේ දෙක මේ පැත්තට ගෙනිච්චාම මේක වෙනවා 110ක් වෙනවා. 55 ඒවා දෙකක් වෙනවනේ 110. එතකොට මේ 110 හැදුනේ කොහොමද? මෙන්න මේ 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවේ අගය දෙගුණයක් කළා. පැහැදිලිනේ? 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව දෙගුණයක් කරාම මේ සංඛ්‍යාව වෙනවා. එතකොට මේ සංඛ්‍යාව කියන්නේ මොකක්ද? මෙන්න මේ 10 සහ 11 කියන අනුයාත පද දෙකේ ගුණිතය. අනුයාත පද දෙකේ ගුණිතය. එහෙනම් අනුයාත පද දෙකක ගුණිතයක් විදියට මේ ත්‍රිකෝණ සංඛ්‍යාවේ දෙගුණය අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් අපි බලමු මේක නැවත ඕනනම් අපි මෙන්න මේ 110 අරගෙන අපි බෙදමු ප්‍රථමක සාධකවලට. හරි. දෙකට බෙදනවා මෙතන 55යි. 5න් බෙදනවා මෙතන 11යි. 11න් බෙදනවා 1යි. මොකද්ද මේක එන්නේ? මේක එනවා 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 11 ගුණ කිරීම 110නේ. දැන් අපි මෙන්න මේ ටිකෙන් අපිට එනවද කියලා බලමු. අපිට හදාගන්න පුළුවන්ද කියලා බලමු. අනුයාත පද දෙකක ගුණිතය එනවනේ. දැන් මේ දෙවරක් 5 10යි. මෙන්න මේ දෙවරක් 5 10යි. එතකොට මේ 11 10 ගුණ කිරීම 11 සමානයි 110යි. අනුයාත පද දෙකක ගුණිතයක් විදිහට ආවා. එහෙනම් මේ විදිහටම තමයි යම් කිසි දීපු සංඛ්‍යාවක් අපි තුමු දීපු සංඛ්‍යාව 55 කියලා. 55 ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බලා ගන්න නම් මේ 55 කියන දීපු සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා, ඒ කියන්නේ දෙගුණයක් කරලා ඊට පස්සේ දෙගුණයක් කරාට පස්සේ ඒකේ ප්‍රථමක සාධක අරගෙන බලනවා අනුයාත පද දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා. අනුයාත සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නම් දෙන ලද සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාව. තව එකක් අරගෙන බලමු. හරිද? අපි බලමු T5 පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 5 ගුණ කරනවා 6න් බෙදනවා 2කින්. 5 ගුණ කරනවා 6න් බෙදනවා 2කින්. මෙතන එනවා දෙවරක් 1 2යි දෙවරක් 3 දෙවරක් 3යිනේ 5 සරක් 3 15යි. එතකොට මෙතන එන්නේ 5 6න් ගුණ කරලා 2කින් බෙදුවොත්
15ට සමාන වෙනවා කියන එකනේ. හරිද? දැන් මේකේ මේ 5 ගුණ කිරීම 6 මේ පැත්තේ ඉතුරු වෙද්දි මේ දෙක මේ පැත්තට ගෙනිච්චොත් මේක 30ක් වෙනවා. 15 එක දෙකක් 30ක් වෙනවා. එතකොට දැන් මෙතන මොකද්ද මේ කරලා තියෙන්නේ මොකද්ද? මේ කරලා තියෙන්නේ මොකද්ද? දෙන ලද සංඛ්‍යාව දෙගුණයක් කරා. 15 වෙනි සංඛ්‍යාව. හරි. නැත්නම් ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ 15 දෙගුණයක් කරාම එන අගය සමානයි නම් අනුයාත පද දෙකක ගුණිතයට ඒ දෙන ලද සංඛ්‍යාව අනිවාර්යෙන් ත්‍රිකෝණ සංඛ්‍යාව. හරිද? දැන් අපි බලමු මේක 30 ප්‍රථමක සාධක අරගෙන 30 බෙදනවා ඉස්සෙල්ලම දෙකෙන්. මෙතන 15යි. හරිද? ඕක බෙදනවා ඊළඟට 3ෙන්. 5යි. ආයෙ බෙදනවා 5ෙන්. 1යි. මේක ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 සමානයි 30යිනේ. හරි? 2 වරක් 3 6යි. 6 වරක් 5 30යි. දැන් මෙන්න මේක අරගෙන බලන්න. මෙන්න මේ දෙක ගත්තොත් 2 වරක් 3 6යි. 6 ගුණ කිරීම 5 සමානයි 30යි. හරි නේද? 6 වරක් 5 කියන්නේ අනුයාත පද දෙකක්. 30යි. මේක මාරු කරලා ලියන්න පුළුවන්. ඕනනම් 5 ගුණ කිරීම 6 සමානයි 30යි. හරිනේ? ඒ කියන්නේ මේ 15 කියන සංඛ්‍යාව අනිවාර්යෙන් ත්‍රිකෝණ සංඛ්‍යාවක්. ඇයි? 15 කියන සංඛ්‍යාව දෙගුණයක් කරලා එන අගය අනුයාත පද දෙකක අනුයාත සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් නම් දෙන ලද සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙනවා. පැහැදිලිනේ? හරි අපි බලමු වෙන සංඛ්‍යාවක් අරගෙන. අපි බලමු දැන් මෙන්න මේ 8 කියලා සංඛ්‍යාවක් මම දෙනවා. සංඛ්‍යාව තමයි 8. 8 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා හොයන්න ඕන. කොහොමද කරන්නේ? ඉස්සෙල්ලා 8 දෙගුණයක් කරනවා. 8 දෙගුණයක් කරාම මොකද වෙන්නේ? 8 දෙගුණයක් කරාම එනවා 16ක්. හරිද? දැන් 16 ආවනේ. 16 අපි දැන් බලනවා ලියන්න පුළුවන්ද කියලා අනුයාත පද දෙකක ගුණිතයක් විදියට. ඒ සඳහා අපි 16 හොයනවා ප්‍රථමක සාධක. 16 දෙකෙන් බෙදනවා 8යි. ඊට පස්සේ 8 දෙකෙන් බෙදනවා 4යි. ඊට පස්සේ 4 දෙකෙන් බෙදනවා 2යි. ඊට පස්සේ ආයෙ මේ 2 දෙකෙන් බෙදනවා 1යි. එතකොට 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 සමානයි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. දැන් මෙතනින් අපි මෙන්න මේ 2 4ක් තියෙනවානේ. මේ 2 4න් අපි බලමු අනුයාත පද දෙකක් හදාගන්න පුළුවන්ද කියලා. මේ දෙක ජෝඩු කරොත් මේ දෙක ජෝඩු කරොත් මේ දෙක ජෝඩු කරොත් මේ දෙක ජෝඩු කරොත් වෙනවා 4 ගුණ කිරීම 4 අනුයාත පද දෙකක් නෙවෙයි. මේ 3ක් අපි අරගෙන බලමු. 2 3ක්. එතකොට මෙතෙන්ට එනකන් 2 2 2 මේක 8. 8 ගුණ කිරීම 2. මේ හැම අවස්ථාවකදීම 16 නම් එනවා. මේ හැම අවස්ථාවකදීම 4 වරක් 4ක් 16යි 8 වරක් 2ක් 16යි. හැබැයි බලන්න මේ 4යි 4යි අනුයාත පද දෙකක් නෙමෙයි. 8යි 2යි අනුයාත පද දෙකක් නෙමෙයි. ඒ නිසා මොන විදිහට ඔට්ටු උනත් මේ දෙකේ ඒවා 4ත් එක්ක අපිට අනුයාත පද දෙකක් හදාගන්න බෑ. ඒක නිසා 8 කියන සංඛ්‍යාව 8 ත්‍රිකෝණ සංඛ්‍යාවක් 8 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නොවේ. පැහැදිලිනේ? 8 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නොවේ. අපි තව එකක් අරගෙන බලමු. හරිද? අපි බලමු 25 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බලන්නේ කොහොමද? හරි. 25 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බලන්න නම් 25 දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම එනවා කීයද? 50. දැන් 50ේ සාධක තියනවද කියලා බලන්න ඕන. 50 හැදෙන
සාධක දෙකක් ගන්න පුළුවන්ද කියලා බලනවා ගුණිතයක් විදියට එක ළඟ අනුඝාත පද දෙකක ගුණිතයක් විදියට 50 ලියන්න පුළුවන්ද කියලා බලනවා. බලමු අපි. 50 බෙදනවා දෙකෙන් 25යි. ආයෙ බෙදනවා දෙකෙන් බෙදෙන්නේ නැහැ, තුනෙන් බෙදෙන්නේ නැහැ, පහෙන් බෙදෙන්නේ. 5 5යි. ආයෙ බෙදනවා 5 1යි. එතකොට මේක ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 සමානයි කිය 2 වරක් 5 10යි 10 වරක් 5 50යිනේ. හරි. දැන් මෙතනින් අනුඝාත පද දෙකක් හදා ගන්න බලමු. මේ දෙක ගත්තොත් 10 වරක් 5 වෙන්නේ 50 එනවා. හැබැයි අනුඝාත පද දෙක ගුණිතයක් නෙමෙයි. මේ දෙක අරගෙන බලමු 5 වරක් 5 25යි 25 ඒවා දෙකක් අරගෙන බලමු. නෑනේ 50 නම් එනවා හැබැයි 25යි 2යි කියන්නේ අනුඝාත පද දෙකක් නෙමෙයි. ඒක නිසා මේක අනුඝාත පද දෙකක ගුණිතයක් විදිහට ලියන්න බෑ. ඒක නිසා 25 කියන සංඛ්‍යාව 25 ත්‍රිකෝණ සංඛ්‍යාවක් වක් නොවේ. හරිද? 25 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නොවේ. අපි තව එකක් අරගෙන බලමු. හරි. අපි බලමු 12 ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බලමු. 12 ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බලනවා මොකද කරන්න ඕන? 12 දෙකෙන් ගුණ කරනවා. එතකොට 24යි. හරිද? මේක ගුණ කරාම 24ක් එනවා. දැන් අපි බලමු 24 සාධක. කයි මෙතන 14යි. sorry මෙතන 2යි. ඊට පස්සේ මෙතන දෙකෙන් බෙදුවාම මෙතන 6යි. හරිනේ? දෙකට දෙකේ ව 1යි, හතරට දෙකේ ව 2යි. ඊට පස්සේ ආයේ 12 බෙදනවා දෙකෙන්. දෙවරක් 6යි. ඊට පස්සේ ආයේ 6 බෙදනවා දෙකෙන්. ආයේ දෙකෙන් බෙදුවාම 3යි. ඊට පස්සේ 3 බෙදනවා 3ෙන් 1යි. මේක ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 සමානයි 24යි. බලමු. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. දැන් මෙතනින් බලමු අනුඝාත පද දෙකක් ගන්න. මේක දෙවරක් 2 4යි. මේක 3 වරක් 2 6යි. මේක ගත්තොත් මේක 4 වරක් 6 එන්නේ නැහනේ අනුඝාත නැහැ. ඊට පස්සේ අපි බලමු 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. 12 වරක් 2 එන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. 8 වරක් 3 බලමු. 8 වරක් 3. 8 වරක් 3 24යි නමුත් අනුඝාත පද දෙකක් නෙමෙයි. 12 වරක් 2 24යි අනුඝාත නැහැ. 4 වරක් 2 6යි. sorry 4 වරක් 6 24යි ඒත් අනුඝාත නැහැ. හරිද? ඒක නිසා 24 ත්‍රිකෝණ සංඛ්‍යාවක් නොවේ. පැහැදිලිනේ? හරි. දැන් මෙන්න මේ දැනුම මේ විදිහට ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයාගන්න ආකාරය 6 වසරේ ඉඳලා 9 වසර දක්වා ළමයින්ට වැදගත් මේ ක්‍රමය. 6 වසරේ ඉඳලා 9 වසර දක්වා ළමයින්ට සහ පොදුවේ ඕනෑම කෙනෙකුට දෙන ලද සංඛ්‍යාවක් ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා හොයාගන්න මේ විදිහට පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ දැන් ඊළඟට උගන්වන දේවල් සමහර විට මේ 6 වසරේ ඉඳලා 9 වසර ළමයින්ට තේරෙන්නේ නැහැ. බොහෝ විට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ 10 11 වසරේ ළමයින්ට තමයි ඊළඟට මම උගන්වන විදිහ තේරෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එකේ ඉස්සරහ ටික 6 වසරේ ඉඳලා 9 වසර දක්වා ළමයින්ට තේරුම් නැති වුණාට ඒකට කරන්න දෙයක් නැහැ. හේතුව තමයි ඒගොල්ලන්ට ඒ අදාළ පාඩම් කියලා දෙනකම් විශේෂයෙන් වර්ගජ සමීකරණ සහ ත්‍රිපද ප්‍රකාශන ඒ පාඩම් හරියට ඉගෙන ගන්නකම් තේරුම් ගන්න බැරි වෙයි. ඒක නිසා දැන් මේ දක්වා මේ උගන්වපු සරල ක්‍රමය
පොදුවේ ඕනෑම හරි අපි බලමු දැන් සාමාන්‍යයෙන් 10 11 වසරේ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට කලින් ක්‍රමයට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට කොහොමද දෙන ලද සංඛ්‍යාවක් ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා හොයන්නේ. හොයන ක්‍රමයක් තමයි අපි ඊළඟට බලන්නේ. හරි. එතකොට දැන් අපි බලමු 55 කියන සංඛ්‍යාව දුන්නා. මේක තමයි දෙන ලද සංඛ්‍යාව. 55 දීලා කියනවා මේක ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බලන්න කියලා. හරිද? දැන් අපි දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන සූත්‍රය තමයි tn සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. පැහැදිලිනේ? n වාරයක් n ධන 1 බෙදීම 2. මෙතන n වාරයක් n ධන 1 කියන්නේ අනුයාත පද දෙකක ගුණිතය. හේතුව තමයි උදාහරණයක් විදිහට මේක අපි හිතමු මේක t3 නම් මෙතන n වෙනුවට 3 ගත්තා 3 ධන 1 බෙදීම 2. එතකොට මෙතන 3 ධන 1 කියන්නේ 4නේ. එතකොට 4 කියන්නේ මොකද්ද? 3 ගුණ කිරීම 4 කියන එක. බෙදීම 2. එහෙනම් මෙතන n වාරයක් n ධන 1 කියන්නේ අනුයාත පද දෙකක ගුණිතය කියන එක තමයි මෙතන අදහස. පැහැදිලිනේ? හරි. එතකොට දැන් අපිට බලන්න ඕනේ මේ 55 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලානේ. හරි. ඉස්සෙල්ලා මේක අනිත් පැත්තට අපි ලියා ගන්නවා පහසුවට. මේක අපිට මෙහෙම ලියන්නත් පුළුවන් නේ. n වාරයක් n ධන 1 බෙදීම 2 සමානයි tn කියලා ලියන්න. හරිද? එතකොට මේ tn වෙනුවට අපි tn වෙනුවට මේ 55 ආදේශ කරනවා. 55. එතකොට මේ පැත්තට එනවා n වාරයක් n ධන 1 බෙදීම 2. මේ පැත්තේ මේ 2 මේ පැත්තට ගියාම 2 ගුණ කිරීම 55 වෙනවා. එතකොට මේ පැත්තේ n වාරයක් n ධන 1 සමානයි 55 2ක් 110යි. හරිනේ? දැන් මේ පැත්ත සුළු කරගන්න. මේ පැත්ත සුළු කරගන්න. මේ පැත්ත සුළු කරගන්න මේ n වාරයක් n වර්ග. පැහැදිලිනේ? ඊළඟට එනවා n වාරයක් 1 1යි n සමානයි 110. පැහැදිලිනේ? ඊට පස්සේ අපි මේ 110 මේ පැත්තට ගමුකෝ. 110 මේ පැත්තට ගත්තොත් එනවා n වර්ගය ධන 1යි n. මෙතන මේ 1 ලිව්වත් එකයි නැතත් එකයි. මෙතන n වල සංගුණකය 1 ලිව්වත් නැතත් මෙතන 1. හරිද? ඕනනම් කෙනෙකුට නොලියා ඉන්නත් පුළුවන්. එතකොට මේ 110 මේ පැත්තට ආවම ඍණ 110 සමානයි බිඳුවයි. හරිනේ? ඊට පස්සේ දැන් අපි බලනවා මේකේ අපි දන්නවා ත්‍රිපද ප්‍රකාශනවල අපි දන්නවා මෙහෙම සම්බන්ධයක් අපි ඉගෙන ගන්නවා 9 වසරේ ළමයි ඉගෙන ගන්නවා 10 වසරේ 11 වසරේ ළමයි කොහොමද දන්නවා 9 වසරේදී ඉගෙන ගන්නවා අපි වර්ග පදයේ සහ නියත පදයේ ගුණිතය මොකද්ද? ඍණ 110යි n වර්ග. මේකේ සාධක මෙන්න මේ සංඛ්‍යාව හැදෙන්න ඍණ 110යි n වර්ගය කියන සංඛ්‍යාව හැදෙන්න නම් සාධක දෙකක් ගුණ වෙන්න ඕන. ඒ සාධක දෙක එකතු කරාම මැද පදේ එන්න ඕන. අපි මේක 9 වසරේදී ඉගෙන ගන්නවා. හරිද? වර්ග පදයේ සහ නියත පදයේ ගුණිතයේ සාධක දෙකෙහි එකතුව මැද පදයට සමානයි කියලා අපි ඉගෙන ගන්නවා 9 වසරේදී. ඒ නිසා 9 වසරේ 10 වසරේ 11 වසරේ ළමයි මේක දන්නවා. පැහැදිලිනේ? හරි. දැන් එතකොට මෙතන ඍණ 100 ගුණ කරාම ඍණ 110 හැදෙන්නත් ඕන. හරිද? එකතු කරාම මැදට
ධන 1 එන්නත් ඕන. හරිද? ධන 1යි n ඉතුරු වෙන්නත් ඕන. අපි බලමු කොහොමද ඒක හැදෙන්නේ කියලා. අපි ගත්තොත් 11 ධන 11යි n මෙතෙන්ට ඍණ 10යි n ගත්තොත් ධන 11යි n ඍණ 10යි n 11 සරත් 10 110යි. මේ දෙක එකතු කරොත් එනවා මෙතන ඍණ 10යි ධන 11යි අපිට එනවා ධන 1ක් ඉතුරුව. එහෙනම් ධන 1යි n මෙන්න මැද පදේ ඇවිල්ලා ධන 1යි n. එහෙනම් මේකේ සාධක මොනවද? මේකේ අපිට සාධක ලියන්න පුළුවන් n වර්ගය ධන 11යි n ඍණ 10යි n ඍණ 110 සමානයි 0යි කියලා ලියන්න පුළුවන්. මේක දැන් වර්ගජ සමීකරණය. දැන් මේ වර්ගජ සමීකරණයේ දැන් සාධක හොයනවා. මෙන්න මේ පද දෙක ගන්න. මෙන්න මේ පද දෙක. n වර්ගය ධන 11යි n වල පොදුයි n අකුර පොදුයි. මෙතන n අකුරක් ඉතුරු වෙනවා ඇතුලේ. මෙතන 11 ඉතුරු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙකේ පොදු සාධක මොනවාද? මෙතන තියෙනවා 10 තමයි පොදු. ඍණ 10. මෙතන n අකුර ඉතුරු වෙනවා ඇතුලේ. මෙතන ධන 11යි. සමානයි 0යි. හරිද? සමානයි 0යි. එතකොට අපිට එනවා මෙතන පොදු වෙනවා n ධන 11 පොදුයි. n ධන 11 පොදුයි. ඉතුරු වෙනවා n ඍණ 10. n ඍණ 10 ඉතුරු වෙනවා සමානයි 0යි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් n ධන 11 සමානයි 0 හෝ n ඍණ 10 සමානයි 0 කියලා. එතකොට n මේක ගත්තොත් මේක සුළු කරොත් n ධන 11 සමානයි 0 n සමානයි ඍණ 11 වෙනවා. මේක ගත්තොත් n ඍණ 10 සමානයි 0 කියන්නේ n සමානයි 10 වෙනවා. ධන 10 වෙනවා. එතකොට n සඳහා අගයන් දෙකක් ආවා. ඍණ 11යි ධන 10යි. හැබැයි වැඩේ කියන්නේ මෙතන අපි දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයද්දී ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා දෙකක ඒ ධන පූර්ණ සංඛ්‍යා දෙක අනුඝාත පද දෙකක් වෙන්න ඕන. ධන අනුඝාත පද දෙකක ගුණිතය දෙකෙන් බෙදුවාම තමයි ත්‍රිකෝණ සංඛ්‍යාවක් එන්නේ. හැබැයි මෙතන n අකුරේ එක අගයක් වෙනුවට ඍණ අගයක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ ඍණ අගය අපි ගණන් ගන්නේ නැහැ. ඍණ අගය නොසලකා හරිනවා. අපි n සමානයි 10යි කියලා ගත්තොත් එහෙනම් මෙතන අදහස් කරන්නේ 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි මෙන්න මේ 55 කියන්නේ. හරිද? ඕනනම් ආදේශ කරලා බලමු මෙන්න මේ සූත්‍රයට tn සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. හරිද? මෙතන tn කියන්නේ 55 නේද? tn කියන්නේ 55. මේ පැත්තේ 10 මේ n වෙනුවට 10 දානවා. 10 මෙතනත් n වෙනුවට 10 දාන 1. මෙතන බෙදීම 2. අපි බලමු දෙපැත්තෙම 55 එනවද කියලා. මේ පැත්තේ 55යි මේ පැත්තෙත් 55 එනවා නම් වැඩේ ගොඩ 10 ගුණ කිරීම 11 බෙදීම 2. බලන්න මේ දෙකට දෙකේ ඒවා 1යි 10ට දෙකේ ඒවා 5යි. මෙතන 5 සරක් 11 55යි මේ පැත්තෙත් 55 මේ පැත්තෙත් 55. ඒක නිසා සමීකරණය තෘප්තයි බැලන්ස් වෙනවා. ඒ කියන්නේ මෙතන මේ දීලා තියෙන්නේ 55 කියන්නේ අනිවාර්යෙන් ත්‍රිකෝණ සංඛ්‍යාවක්. 55 කියන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. අපි මේකම දැන් මේ වර්ගජ සමීකරණයක් උපකාරයෙන් තමයි මේ දීපු සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා බැලුවේ. මේකම අවශ්‍ය නම් වර්ග පූර්ණයෙන් හොයන්න පුළුවන්. හැබැයි වර්ග පූර්ණයෙන් කියන ඒ සංකල්පය එන්නේ 11 වසරේදී.
ළමයින්ට අපි බලමු වර්ග පූර්ණේනොත් හොයන්න පුළුවන්ද කියලා මේක. සාධක තියෙන මේ වර්ගජ සමීකරණයක් නම් ඒක අනිවාර්යෙන් වර්ග පූර්ණේ කරන්නත් පුළුවන්. නැති ඒවත් පුළුවන්. හරිද? අපි බලමු වර්ග පූර්ණයෙන් හොයන විදිය. මේකේ අපිට ආවේ n වර්ග ධන 1n සමානයි 110 නේ ආවේ. පැහැදිලිනේ? හරි. එතකොට දැන් මේක මෙහෙම තියෙද්දි වර්ග පූර්ණය කරනවා කියන්නේ මේ දෙපැත්තම පූර්ණ සංඛ්‍යාකරණ එකටනේ. දෙපැත්තම පූර්ණ වර්ග කරන එකට. හරිනේ? දෙපැත්තම පූර්ණ වර්ග කරන එක. දැන් මේ පැත්ත පූර්ණ වර්ගයක් කරන්න නම් මෙන්න මේ n පදයේ සංගුණකය බෙදලා දෙකෙන් ඒක වර්ග කරන්න ඕන. වර්ග කළා එන අගය මේ පැත්තේ ලියන්න ඕන. එතකොට එනවා මෙතන 4න් 1. එහෙනම් මේ පැත්ත පූර්ණ වර්ගයක් කරද්දී n වර්ග ධන 1n මෙතන 1 ලිව්වත් එකයි නැත්ත් එකයි මම ලියන ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ පහසුව සඳහා එකතු කරනවා මේ පැත්තට 4න් 1. එහෙනම් මේ පැත්තටත් 4න් 1 එකතු කරන්න ඕන. එහෙම නැත්නම් මේ සමීකරණය බැලන්ස් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? සමීකරණය තෘප්ත වෙන්නේ නැහැ. මේ පැත්තට කරන්නේ මොනවාද සමීකරණයක අනිත් පැත්තටත් කරන්න ඕනේ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ නීතිය. ඒ ප්‍රත්‍යක්ෂ ගැන ඔයගොල්ලෝ 9 වසරේදී ඉගෙන ගන්න. හරිනේ? දැන් මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? පූර්ණ වර්ගයක්. මේ පැත්තේ පූර්ණ වර්ගය අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. n 1 බෙදීම 2 මුළු එකේ වර්ගය සමානයි. මේ පැත්තේ ලියනවා මේ පැත්ත සුළු කරන්න පුළුවන්. මෙතන මේ 4 මෙතන මේ 110 ගුණ කිරීම 4 ධන 1 එහෙම ලියන්න පුළුවන් අපිට. පැහැදිලිනේ? 110 ගුණ කිරීම 4. එතකොට මේ පැත්තේ අපිට එනවා n 2n 1යි මේකේ වර්ගය සමානයි. මෙතන එනවා මෙතන මෙහෙම 440 ධන 1 බෙදීම 4. ආයෝන ලියන්න පුළුවන් මෙහෙම 1 n ධන 1 බෙදීම 2 ඒකේ වර්ගය 441 බෙදීම 4. පැහැදිලිනේ? දැන් මේ පැත්තේ මේ වර්ග පද ඉවත් කරන්න නම් දෙපැත්තටම වර්ගමූලය යොදන්න ඕන. හරිද? එක පැත්තකට හේදුවත් ඇති. දැන් මේකේ මේ වර්ග පදේ මේ පැත්තට යද්දි මූල වෙනවා. එතකොට මේ වර්ග පදයනේ 2. දෙකේ වර්ගය මේ පැත්තට යද්දි වර්ගමූලය වෙනවා. එතකොට n ධන 1 යට 2 සමානයි n ධන 1 යට 2 සමානයි ධන හෝ ඍණ 441 බෙදීම 4 ඒකේ මුළු එකේ මූලය. එතකොට අපිට එනවා n ධන 2න් 1 සමානයි ධන හෝ ඍණ මෙතන 4 මූලය 2යි 441 කියන්නේ 21 වර්ගයනේ. 441 මූලය කියන්නේ 21. හරිද? එතකොට මෙතන එනවා n ධන 1 යට 2 සමානයි ධන හෝ ඍණ 21 බෙදීම 2. අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. n ධන 1 යට 2 සමානයි එක්ක ධන 21 බෙදීම 2 හෝ n ධන 1 යට 2 සමානයි එක්ක ඍණ 21 බෙදීම 2. ඔහොම ලියන්න පුළුවන්. දැන් මෙන්න මේක සුළු කරොත් මෙතන තියෙන්නේ මෙන්න මේක සුළු කරොත් මේ භාගය මේ පැත්තට යනවා. 1 යට 2 යනවා අනිත් පැත්තට. එතකොට n මේ පැත්තේ ඉතුරු වෙනවා මෙතන 21 බෙදීම 2 ඍණ 2n 1. එතකොට මෙතන n සමානයි
මෙතන 21 ඍණ 1 බෙදීම 2. n සමානයි 21න් එකක් අඩු කරාම 20යි බෙදීම 2 n සමානයි ධන 10 එනවා. මේ පැත්තේ ඊළඟට එනවා මේ පැත්තේ මේ ටික සුළු කරාම එනවා n මේ පැත්තේ ඉතුරු වෙද්දි මේ පැත්තේ තියෙන්නේ ඍණ 21 යට 2නේ. මේ පැත්තේ 1 යට 2 මේ පැත්තට ගියාම ඒක ඍණ 1 යට 2 වෙනවා. දැන් මේක ලියන්න පුළුවන් n සමානයි ඍණ 21 ඍණ 1 බෙදීම පොදුවේ 2. මේක ලියන්න පුළුවන් n සමානයි ඍණ 22 බෙදීම 2. n සමානයි ඍණ 11. මෙතන එකාගයක් ආවා n වලට ධනාගයක් n සමානයි ධන 10 කියලා. මෙතන අනිත් අගය ආවා n සමානයි ඍණ 11 කියලා. මෙතනදී n සමානයි ඍණ 11 කියන එක අපිට ගණන් ගන්න බෑ ඍණාගයක් නිසා. n සමානයි ධන 10 කියන එක අපි ගන්නවා. එතකොට එහෙනම් අපි මේ 55 කියන සංඛ්‍යාව අපි 55 නේ ගත්තේ. එහෙනම් 55 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙනවා. කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හරිද? 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. හරි. අපි බලමු ඊට පස්සේ අර වර්ගජ සමීකරණය භාවිතේන ටිකක් ඇඩ්වාන්ස්. නමුත් 11 වසර ළමයින්ට මේක වැදගත් වෙනවා. හරිද? මේක නම් තේරෙන්නේ 11 වසරේ මේක අර වර්ග පූර්ණ විදියට මේක විසඳුවේ. මේක තේරෙන්නේත් 11 වසර ළමයින්ට වර්ග පූර්ණයෙන් විසඳන එක මේක 10 වසර ළමයින්ට තේරෙන්නේ නැහැ. 9 වසරේ කොහෙත්ම නැහැ. හරිද? මේක වර්ග පූර්ණයෙන් විසඳන විදිය සහ සූත්‍රය භාවිතයෙන් විසඳන විදිය තේරුම් ගන්න පුළුවන් 11 වසර ළමයින්ට විතරයි. අපි මේකම බලමු නිකන් සූත්‍රය දාලා විසඳන්න. මුලන්ට හොඳයි දැනුමටත් එක්ක. හරි. එතකොට සූත්‍රය දාලා විසඳන්න කලින් අපි මේක ලියා ගන්නවා මේක. මේමනේ අපිට ආවේ n වර්ග ධන 1n සමානයි 110 නේ ආවේ. හරිනේ. අපි දන්නවා වර්ගජ සමීකරණයක පොදු සමීකරණය තමයි ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. ඕකනේ. අපි වර්ගජ සමීකරණය විසඳන සූත්‍රය තමයි සූත්‍රයක් තියෙනවා මෙන්න මේක n සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ac මුළු එකේ වර්ගමූලය බෙදීම 2a. මේක තමයි සූත්‍රය. දැන් මෙතන තියෙන්නේ b අකුර. මේ b අකුරක් මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ b අකුරේ. b අකුරේ වර්ගය 4 තියෙනවා, a අකුර තියෙනවා, c අකුර තියෙනවා, මෙතනත් a අකුර තියෙනවා. හරිනේ. දැන් මෙන්න මේකේ මේ තියෙන්නේ මෙතන තියෙනවා a අකුර bx c ax වර්ග ධන bx ධන c. හරිද? මේකේ දැන් මෙන්න මේ සූත්‍රය ගත්තොත් දැන් මේකනේ අපි සමීකරණේ n වර්ග මේකනේ අපි සමීකරණේ n වර්ග ධන 1n සමානයි 110. පැහැදිලිනේ? ඊට පස්සේ මේ 110 මේ පැත්තට ගත්තොත් අපි ලියන්න පුළුවන් n වර්ග ධන 1n ඍණ 110. පැහැදිලිනේ? සමානයි බිඳුව. දැන් මෙන්න මෙතන a තමයි මෙන්න මේකේ සංගුණකය තමයි ඒ කියන්නේ මේ n වර්ගපදේ n වර්ගයේ සංගුණකය 1. මේක නොලිව්වට මෙතන 1 තියෙනවා. එහෙනම් මෙතන a කියන්නේ මෙතන 1ට. මෙතන n පදයේ ඒකෙත් සංගුණක 1නේ. එහෙනම් මෙතන නම්
B කියන්නේ මොකද්ද? මෙතන A කියන්නේ මම ලියන්න A සමානයි 1යි. B කියන්නේ මේ n හි සංගුණකය. මෙතන නම් B කියන්නේ x වල සංගුණකය. මෙතන නම් n වල සංගුණකය තමයි B කියන්නේ. B සමානයි 1යි. එතකොට C කියන්නේ මොකද්ද? C කියන්නේ මෙන්න මේ -110. C සමානයි -110. හරි. දැන් මෙන්න මේ අගයන් ටික මෙන්න මේ සූත්‍රයට ආදේශ කරනවා. හරිනේ? සමානයි ඍණ B කියන්නේ 1නේ. ඔන්න 1. ඊට පස්සේ ධන හෝ ඍණ. මෙතන B කියන්නේ මොකක්ද ආයිමත්? 1 වර්ගය. 4 ගුණ කිරීම. A කියන්නේ මොකක්ද? 1. C කියන්නේ -110. මෙතන ඍණ සංඛ්‍යාවක් නිසා මම ගුණ කිරීම වෙනුවට වරහන දාලා -110 ලියනවා මෙතන. දැන් මොකද කරන්නේ? දැන් මෙතනින් මුළු එකේ මූලය වර්ග මූලය බෙදීම 2 ගුණ කිරීම A කියන්නේ මොකද්ද? 1. හරි. දැන් සුළු කරමු. දැන් මෙතන ඍණ 1 ධන හෝ ඍණ 1 මෙතන 1 වර්ගය 1 මෙතන 4 වරක් 1 4යි කියන්නේ ඍණ 4 ගුණ කිරීම ඍණ 110. හරිද? ඍණ 110 මුළු එකේ මූලය බෙදීම 2. මෙතන ඊළඟට ඍණ 1 ධන හෝ ඍණ මෙතන 1 ඉතුරු වෙනවා. මෙතන මෙහෙම 1 ඉතුරුයි. මෙතන 1 4 වරක් 110. ඍණ 4 ඒවා ඍණ 110ක් එනවා. ධන 440 ඕකේ මූලය පැහැදිලිනේ. ඊට පස්සේ බෙදනවා 2. දැන් මෙතන ඍණ 1 ධන හෝ ඍණ. දැන් මෙතන 440යි මේක එකතු වුණාම 441 ඒකේ මූලය බෙදීම 2. දැන් මෙතන ඍණ 1 ධන හෝ ඍණ 441 මූලය කියන්නේ 21 බෙදීම 2. හරිද? දැන් මම මෙතන ඉඩ ගන්නම්. මේ ටික අයින් කරලා ඊටු ටික මම ලියන්න. හරිද? දැන් මෙතන තියෙනවා ඍණ 1 ධන හෝ ඍණ 21 බෙදීම 2. මම ලියනවා එකක් මෙහෙම ලියනවා. එකක් ලියනවා ඍණ 1 ධන 21 බෙදීම 2. හරිද? අනිත් එක ලියනවා ඍණ 1 මේව වෙන් කරලා ලියනවා ඍණ 1 ඍණ 21 බෙදීම 2. දැන් මේ දෙක වෙන වෙනම සුළු කරනවා. හරිද? මේකේ එනවා සුළු කරාම උඩ තියෙනවා 21 මෙතන ඍණ 1 තියෙනවා. එතකොට උඩ 20යි බෙදීම 2 මෙතන එනවා ධන 10ක්. මෙතන සුළු කරලා බලමු. උඩ ඍණ 1යි ඍණ 21යි එනවා ඍණ 22ක් බෙදීම 2. හරිද? මෙතන එනවා ඍණ 11. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි එකක් ධන 10 ආව අනිත් එක ඍණ 11 ආව. එහෙනම් ධනාගය විතරයි අපි ගණන් ගන්නෙ. ඒ කියන්නේ ඒ දෙන ලද සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙනවා. මෙතන අපි ඍණාගය සලකන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි බලමු තවත් සංඛ්‍යාවක් අරගෙන මොකද වෙන්නේ කියලා. හරි. දැන් අපි බලමු හරි. දැන් අපි බලමු 8 කියන සංඛ්‍යාව අරගෙන බලමු. කලින් අපි මේක අරගෙන පැහැදිලි කරා 8 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා. අපි කොහොමද වර්ගජ සමීකරණ භාවිතයෙන්
ඊළඟට වර්ග පූර්ණයෙන් සහ සමීකරණ භාවිතයෙන් හොයන්නේ කියලා. මේක ටිකක් ඇඩ්වාන්ස්. මේ ක්‍රම වැදගත් වෙන්නේ ඇත්තටම මේ ක්‍රම හොඳයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. ත්‍රිකෝණ දෙනලද ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා වර්ගජ සමීකරණය භාවිතයෙන් වර්ග පූර්ණයෙන් වර්ග පූර්ණය භාවිතයෙන් සහ සමීකරණය මේ සූත්‍රය භාවිතයෙන් කොහොමද හොයන්නේ කියලා බලමු. හරිද? අපි බලමු සංඛ්‍යාව 8 කියලා. ඔන්න 8 තමයි සංඛ්‍යාව. අපිට හොයන්න ඕන 8 කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවක්ද නැද්ද කියලා. අපි දන්නවා මේක මෙහෙමනේ ලියන්නේ. හරිද? n වාරයක් n ධන 1 බෙදීම 2 සමානයි tn වලට. මේ සමීකරණය දෙපැත්ත මාරු කරලා ලිව්වේ. ත්‍රිකෝණ සංඛ්‍යාවක් වනේ සූත්‍රය. එතකොට මෙතන tn වෙනුවට අපි ගන්නවා 8 සමානයි n වාරයක් n ධන 1 බෙදීම 2. හරිද? එතකොට බලන්න මේ දෙක මේ පැත්තට යනවා. එතකොට n වාරයක් n ධන 1 සමානයි 8 වරක් 2 16යි. මම එහෙම කෙලින්ම ලියනවා. හරිද? එතකොට මේ පැත්තේ මේක සුළු කරනවා. මේ පැත්තේ මේක සුළු කරාම n වර්ගය ධන 1n සමානයි 16යි. මේ ඕනනම් 16 මේ පැත්තට අරගෙන බලන්න. මේ 16 මේ පැත්තට අරගෙන බලන්න n වර්ග n ඍණ 16 සමානයි 0යි. දැන් බලන්න මෙන්න මේකේ සාධක තියෙනවද කියලා. n වර්ගය ධන 1n ඍණ 16. මේකේ සාධක තියෙන්නේ කොහොමද? මේකේ සාධක බලන්න නම් මෙන්න මේ වර්ග පදය නියත පදයෙන් ගුණ කරාම එනවා ඍණ 16යි n වර්ගය. හරිද? මේකේ සාධක හොයන්න ඕන. සාධක දෙකක් ගන්න ඕන. ඒ සාධක දෙක ගුණ කරාම ඍණ 16යි n වර්ගය එන්නත් ඕන. එකතු කරාම ධන 1 එන්නත් ඕන. එහෙම එකක් තියෙනවා. අපි බලමු. 8 ගුණ කිරීම 8 ගුණ කිරීම 2 16යි. නමුත් 8යි 2යි එකතු කරොත් කොයි එකට ධන දැම්මත් කොයි එකට ඍණ දැම්මත් 8යි 2යි එකතු කරාම ධන 1 එන්නේ නැහැ. හරිද? 16 වරක් 1 එන්නේ නැහැ. එකතු කරාට ධන 1 එන්නේ නැහැ. 4 වරක් 4 කොයි එකට ධන දැම්මත් 4 වරක් 4 අරගෙන එකකට ඍණ දැම්මොත් එහෙම මේක වෙනවා වර්ග දෙකක අන්තරයක් වෙනවා. එහෙම වුණොත් ඒක එන්නේත් නැහැ ඒක නිසා. හරිද? ඒක නිසා මේක n වර්ග ධන n ඍණ 1 16 කියන එකට සාධක නැහැ. හරිද? මේකට සාධක නැහැ. සාධක නැත්නම් සාධක නැති ඒවා අපි හොයන්නේ වර්ග පූර්ණයෙන් තමයි හොයන්නේ. සාධක නැති ඒවා වර්ග පූර්ණයෙන් අපි හොයන්නේ. හරිද? දැන් මේක වර්ග පූර්ණය කරන්න බලමු. සාධක නැත්නම් වර්ග පූර්ණයෙන් හොයන්නේ. ඒකට වර්ග පූර්ණයෙන් හොයන්න කලින් මේ 16 ආපහු තිබිච්ච පැත්තටම අරගෙන යනවා. හරිද? n වර්ගය ධන 1n සමානයි 16. කොහොම ලියනවා? ධන 16. තිබ්බ පැත්තටම 16 අරගෙන යනවා. ඊට පස්සේ මේ පැත්ත පූර්ණ වර්ගයක් කරනවා. මේ පැත්තේ පූර්ණ වර්ගයක් කරනවා. මේ පැත්ත පූර්ණ වර්ගයක් කරන්න නම් මෙන්න මේ n පදයේ සංගුණකය දෙකට බෙදලා ඒක වර්ග කරන්න ඕන. n පදයේ සංගුණකය 1නේ. 1 බෙදුවා 2ට ඒක වර්ග කරාම එනවා 4න් 1. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මේ පැත්ත ලියනවා අපි n වර්ගය ධන 1n ධන 4න් 1 සමානයි 16. දැන් මේ පැත්තට 4න් එකක් එකතු වෙච්ච නිසා මේ පැත්තට 4න් එකක් එකතු කරන්න ඕනේ නැත්නම් සමීකරණය බැලන්ස් වෙන්නේ නැහැ. හරිද? දැන් අපිට දැන් මෙතන තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ පූර්ණ වර්ගයක්. හරිද? පූර්ණ වර්ගයක්. මේ පූර්ණ වර්ගය අපිට ලියන්න පුළුවන් මේකෙන් හරිද? 1 බෙදීම 2 මුළු එකේ වර්ගය සමානයි මේ පැත්තේ
මේ පැත්තේ තියෙනවා 4 මේ පැත්තේ 4 මේ පැත්තේ මෙතෙන්ටත් 4 පොදුයිනේ ඒක නිසා මෙතන ලියන්න පුළුවන් 16 ගුණ කිරීම 16 ගුණ කිරීම 4 ධන 1 හරිද 16 ගුණ කිරීම 4 ධන 1 එතකොට මේ පැත්තේ ලියනවා n 1 යට 2 මුළු එකේ වර්ගය සමානයි මෙතන එනවා 16 වරක් 4 64 ධන 1 බෙදීම 4 මේ පැත්තට යන් ඊටු ටික එතකොට වම් පැත්තේ එනවා n 1 යට 2 n ධන 1 යට 1 පැහැදිලිනේ ඒකේ වර්ගය සමානයි මේ පැත්තේ එනවා 65ක් 64යි ධන 1යි 65 බෙදීම 4 දැන් මොකද කරන්නේ මේ වර්ග පදය වර්ගය මේ පැත්තට යනකොට වර්ග මූලය වෙනවා එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා n ධන 1 යට 2 මේ පැත්තේ 65 බෙදීම 4 මුළු එකේ මූලය මෙතන ධන හෝ ඍණ ඈදලිනේ ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා n 1 යට 2 n ධන 1 යට 2 සමානයි ධන හෝ ඍණ මෙතන 2 65 වර්ගමූලය පැහැදිලිනේ ඊට පස්සේ අපි 65 වර්ගමූලය ගත්තොත් 65 වර්ගමූලය ගත්තොත් එනවා 8.06ක් වගේ තමයි එන්නේ 8.06ක් තමයි එන්නේ ඔව් 8.06ක් එන්නේ එතකොට ඊළඟට බලන්න දැන් n ධන 1 යට 2 සමානයි මේ පැත්තේ එකක් ලියනවා ධන 8.06 බෙදීම 2 මේකක් අනිත් එක ලියනවා n ධන 1 යට 2 සමානයි ඍණ 8.06 බෙදීම 2 මේ දෙකක් මෙහෙම ලියනවා පැහැදිලිද ඊට පස්සේ මේ පැත්තේ n ඉතුරු වෙද්දී මේ ධන 1 බෙදීම 2 මේ පැත්තට යනවා එතකොට වෙන්නේ 8 අඩු කිරීම 8.06 බෙදීම 2 අඩු කිරීම 1 යට 2 එතකොට මෙතන එනවා n මෙතන පොදුවේ ලියනවා 8.06න් අඩු වෙනවා 1ක් හරිද මම මේ ටික මකලා මෙතන මේ ටික ලියනවා ඔයගොල්ලන්ට වීඩියෝ එක ආපස්සට දුවලා මේ මකනේව ආපහු බලා ගන්න පුළුවන් නේ හරි එතකොට දැන් මෙතන මේ ටික මම මෙතෙන්ට අරගෙන ලියනවා දැන් මෙතන 8.06න් එකක් අඩු කරාම මෙතන එනවා 7.06 බෙදීම 2 එතකොට මෙතන බෙදන්න පුළුවන් 7ට 2 ඒවා 3යි 10ට 2 ඒවා 5යි 6ට 2 ඒවා 3යි එකක් එනවා n සමානයි ධන 3.53 බලන්න n වල අගය ධන අගයක් ආවට පූර්ණ සංඛ්‍යාවක් ඇවිල්ලා නැහැ ඒක නිසා පැහැදිලිවම මේ 8 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙමේ හේතුව තමයි ධන පූර්ණ සංඛ්‍යාවක් තමයි n වල අගයට එන්න ඕන. අපි බලමු මේක සුළු කරලා මෙන්න මේක අරගෙන බලමු. මේක සුළු කරලා බලමු. එතන එන්නේ n ධන 1 යට 2 සමානයි ඍණ 8.06 බෙදීම 2 මේ පැත්තේ මේ භාගයේ අනිත් පැත්තට යනවා n මේ පැත්තේ ඉතුරු වෙද්දී එතකොට ඍණ 8.06 බෙදීම 2 අඩු කිරීම 1 යට 2
එතකොට n සමානයි මේක අපි පොදුවේ ලියනවා n 8යි ඍණ 8යි දශම 0.6 ඍණ 1 පොදුවේ බෙදීම 2 ඊට පස්සේ n සමානයි මෙතන ඍණ 9යි දශම 0.6 බෙදීම 2 එනවා n සමානයි දෙකෙන් බෙදුවාම ඍණ 9ට 2 ඒවා දෙවරක් 4 8යි එකක් ඉතුරුයි 10ට 5යි 6ට 3යි එකාගයක් එනවා ඍණ 4යි දශම 5යි 3ක් එකාගයක් එනවා ධන 3යි දශම 5යි 3ක් ඒ නිසා ඔයගොල්ලන්ට පැහැදිලි මේ එකම අවස්ථාවකවත් පූර්ණ සංඛ්‍යා එන්නේ නැහැ n වල අගය වෙනුවට ඒක නිසා 8 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙවෙයි මේ දෙයම තමයි සිද්ධ වෙන්නේ සූත්‍රයට දැම්මම ඕනනම් සූත්‍රයට දාලා හදන්න පුළුවන් අපි නිකන් හදලා බලමු මේක ඔයගොල්ලන්ට හොඳයිනේ මේ පාඩම් මතක් වෙන්නත් එක්ක හරි මොකද්ද සූත්‍රය සමානයි ඍණ b ධන හෝ ඍණ එතකොට b වර්ගය ඍණ 4යි ac මුළු එකේ මූලය බෙදීම 2යි a ඕකනේ හරි එතකොට අපිට ආවේ n වර්ගය ධන අපිට ආවේ n වර්ගය කලින් සූත්‍රයේ n වර්ගය ධන 1n හරිද සමානයි 16 නේ ආවේ මේකේ 16 මේ පැත්තට ගත්තොත් එනවා n වර්ගය ධන 1n ඍණ 16 සමානයි 0යි පැහැදිලිනේ මේක පොදු සූත්‍රය මොකද්ද වර්ගජ සමීකරණයක පොදු සූත්‍රය තමයි ax වර්ග ධන bx ධන c සමානයි 0යි එතකොට මෙන්න මේකේ නම් වර්ගපදයේ සංගුණකය මොකද්ද මෙතන 1යි එහෙනම් a සමානයි 1යි මෙතන n වල සංගුණකය තමයි මෙතන b කියන්නේ මෙතන x වල සංගුණකය b එහෙනම් මෙතන n වල සංගුණකය 1යි දැන් b සමානයි 1යි මෙතන c කියන්නේ නියත පදයේ මෙතන c සමානයි ඍණ 16යි දැන් මෙන්න මේ අගයන් ටික මේ සූත්‍රයට ආදේශ කරලා බලන්න ඍණ b ධන 1 මෙතන b කියන්නේ 1 වර්ගය 4 ගුණ කිරීම a කියන්නේ 1 c කියන්නේ වරහන් ඇතුලේ ලියනවා ඍණ 16 මුළු එකේ මූලය බෙදීම 2 ගුණ කිරීම a කියන්නේ 1 හරිනේ a කියන්නේ 1 දැන් මෙතන මෙතන මේ ඍණ b වලට ආදේශ කරේ නැහැ ඍණ b වලට 1 දාන්න ඕන එතන 1 හරිනේ දැන් බලමු ඍණ 1 ධන හෝ ඍණ මෙතන එකේ වර්ගය 1යි 4 වරක් 1 4යි ගුණ කරනවා ඍණ 16යි කොහොම ලිව්වා දෙකෙන් බෙදුවා ඍණ 1යි ධන හෝ ඍණ මෙතන 1ද මෙතන 1 ඊට පස්සේ මෙතන ඍණ 4 වරක් 16 ධන 64යි ඊට පස්සේ මෙතන ඍණ 1 ධන හෝ ඍණ 64යි 1යි 65යි මූලය 2 පැහැදිලිනේ ඊට පස්සේ 65 මූලය ආසන්න වශයෙන්
8.06ක් ගත්තොත් ආසන්න වශයෙන් මේක ගත්තොත් ඊටු ටික ලියන්න මම මේ පැත්තේ ලියමු. හරිද? මෙන්න මේ 65 වෙනුවට මූල 65 වෙනුවට වර්ගමූල 65 වෙනුවට 8.06 ආදේශ කරනවා. එතකොට මෙතන එනවා සමානයි ඍණ 1 ධන වූ ඍණ 8.06 බෙදීම 2. පැහැදිලිනේ? හරි. දැන් මේක එකක් ධනාගයක් විදියට ලියනවා, එකක් ඍණාගයක් විදියට ලියනවා. මේක ලියනවා ඍණ 1 මම ධනාගය ඉස්සෙල්ලා ගන්නවා ධන වූ ඍණ 1 මම ධනාගය ගන්නවා ඉස්සෙල්ලා ධන 8.06 බෙදීම 2. මේකේ ලියනවා ඊට පස්සේ දැන් මෙතන මේ මුළු එක බෙදීම 2නේ. හරි. එතකොට මේ 8න් එකක් අඩු වුණාම 7.06 බෙදීම 2. කීය දෙන්නේ උත්තරේ? 7ට 2 3යි. එකක් ඉතුරුයි 10ට 2 5යි. අන්න 7ට 2 3යි. එකක් ඉතුරුයි 10ට 2 5යි. 6ට 2 3යි. ඔන්න එකාගයක් ආවා. මේක ධන උත්තරයක් නමුත් පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. ඉතුරු එක අරගෙන බලමු. ඍණාගය අරගෙන බලමු. ඍණ 1 මෙතන ඍණාගය ගන්නවා ඍණ 8.06 බෙදීම 2. දැන් බලන්න. ඍණ 1යි මේ පූර්ණ සංඛ්‍යා දෙක එකතු කරනවා ඍණ 1යි ඍණ 8යි ඍණ 9යි. 0.06 බෙදීම 2. දෙකෙන් බෙදන්න 9 දෙවරක් 4යි. එකක් ඉතුරුයි 10ට 5යි 6ට 3යි. එකාගයක් එනවා ඍණ 4.53ක් අනිත් එක එනවා ධන 3.53ක්. දෙකම පූර්ණ සංඛ්‍යා නෙමෙයි. ඒක නිසා 8 කියන සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවක් නෙමෙයි. හරිද? ඊළඟට ඔයගොල්ලන්ට කියන්න වැදගත් දෙයක් තියෙනවා. මේක තමයි වැදගත් දේ. ඔයගොල්ලෝ දැන් මේ පාඩමින් මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔයගොල්ලෝ මොනවා හරි වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයගොල්ලන්ගේ මනුස්සකමට ඉගෙන ගත්තා නේද කියන එකට කළගුණ සැලකීමක් විදිහට මගේ මේ channel එක subscribe කරන්න, පුළුවන් තරම් මේ වීඩියෝ share කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න සලස්වන්න මේ වීඩියෝ එක ගැන. මීට කලින් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වගේ ත්‍රිකෝණ සංඛ්‍යා හොයන ආකාර ගැන වීඩියෝවක් ඉගෙන ගන්නේ නැතුව ඇති. ඉගෙන ගත්තත් මම පැහැදිලි කරපු ආකාරයේ සවිස්තර වීඩියෝවක් ඔයගොල්ලෝ තාම දකින්න නැතුව ඇති. හැබැයි මීට පස්සේ මේ විදියටම පැහැදිලි කරන වීඩියෝවක් ආවොත් අප්ලෝඩ් කරොත් ඔයගොල්ලෝ ඒක සංසන්දනය කරලා බලන්න. මගේ මේ වීඩියෝව අප්ලෝඩ් කරපු දිනයයි ඊට පස්සේ ඔයගොල්ලෝ දකින වීඩියෝ එකේ අප්ලෝඩ් කරපු දවසයි සංසන්දනය කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මගෙන් පස්සේ එන වීඩියෝව කොහොමද ඒක සිද්ධ වුනේ කියලා. හරිද? ඊළඟ එක තමයි මම ගණිතය ඉංග්‍රීසි මීඩියම් සහ සිංහල ඉංග්‍රීසි මීඩියම් දෙකම කරනවා. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ගෙවල් වලට ඇවිල්ලා උගන්වනවා. ඔයගොල්ලන්ගේ විභාගයට හෝ අවසාන වාර පරීක්ෂණයට කලින් හෝ වාර පරීක්ෂණයට කලින් මාව නිවසට ගෙන්නගෙන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරගන්න අවශ්‍ය නම් ඒකටත් මට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. මෙන්න මේ නම්බරයට 077යි 233යි 90යි 49 මේ නම්බරයට කතා කරන්න, WhatsApp කරන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම්
subscribe කරන්න, අනිත් අයටත් බලා ගන්න share කරන්න. සිංහල මාධ්‍ය හෝ ඉංග්‍රීසි මීඩියම් පන්ති අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ නම්බරයට කතා කරලා විමසන්න පුළුවන්. ඊට අමතරව කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ කරන ලද ඒ ත්‍රිකෝණ සංඛ්‍යා මේ ඒ පාඩම් දෙක මම වීඩියෝ දෙකක් විදිහට කරේ. මේක ඉංග්‍රීසි මීඩියම් වීඩියෝ එක මම ඉදිරියේදී අප්ලෝඩ් කරනවා. ඉංග්‍රීසි මීඩියම් කරන වීඩියෝ එක සහ ඉදිරියට තවත් වෙනත් පාඩම් මම ඔයගොල්ලන්ට YouTube එකට ලබා දීමට සලස්වනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම උගන්වන ක්‍රමය සහ අනිත් අය උගන්වන ක්‍රමය අතර මොනවා හරි වෙනසක් තියෙනවද? මගෙන් ඔයගොල්ලන්ට අලුත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි.